මේ ගීතයේ තියෙන්නේ අධ්‍යාත්මික පැත්තක්. මේ ගීතය ලියපු සහ ගායනය කරන එතකොට මේකට තාල් දාපු අය මොන වගේ අදහසක් ඉදිරිපත් කරාද කියන්න දන්නේ නැහැ. මට පේන්නේ එයාලා ඉදිරිපත් කරන්නේ අර විරහ ගීතයක් වගේ එකක්. හැබැයි මේක හොඳට අහගෙන ඉන්නකොට මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය ධර්මතාවය ත්‍රිලක්ෂණයෙන් එකක්නේ අනිත්‍ය කියලා කියන්නේ. ඒ අනිත්‍ය ලක්ෂණය මේ ගීතේ හොඳට මනාව මේ ඒ කියන්නේ සෝභා දහමට අනුව ස්වභාවික දේවල් උපමා කරගෙන අනිත්‍ය ලක්ෂණය පෙන්නලා තියෙනවා. ඒක හොඳට අහගෙන ඉන්නකොට තේරෙනවා. අපි බලමු පොඩ්ඩක්. හොඳට මේක ඕගොල්ලන්ට පුළුවන් මේ සින්දුව අහලා මේ කියන දේ ඇත්තද බලන්න. මේ සින්දුවේ තියෙන පළවෙනි පද තමයි බැස යන සඳ දැසින් නවතලන්නට බෑ. පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ. ඒ කියන්නේ බැහැලා යන සඳ බැහැලා යන්නේ පාන්දරටනේ නේද? අලුයන් කාලේනේ. එතකොට මේ හඳ දිහා බලාගෙන ඉන්නකොට පාන්දරට මේ හඳ බැහැලා යනවා. ඉතින් මේ බලාගෙන ඉන්න ඇස් දෙකට බැස යන සඳ දැසින් මේ ඇස් දෙකට බැහැ ඒ සඳ බැහැලා යනවා නවත්තන්න. ඊළඟට පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ. මලක් පරවෙන්නේ හවස් යාමෙටනේ. සාමාන්‍ය සමහර මල් නම් හවසට පිපිලා උදේට පර වෙනවා. සමහර මල් උදේට පිපිලා හවසට පර වෙනවා. කොහොම වෙතත් මේ පර වෙන මල අත් දෙකෙන් නවත්තන්න බෑ. දැන් අතින් වහලා නවත්තන්න බෑ. දැන් මල පර වෙනකොට අතින් මෙහෙම දිග අද්දලා තියන්න බෑ. දිග ඇරලා තියන්න බෑ. පර වෙන එක පර වෙනවමයි. අර එතන අර අනිත්‍ය ස්වභාවයනේ පෙන්වන්නේ නේද? සඳ නැග්ගට ආපහු බැහැලා යනවා. ස්ථිර නෑ. මල පිපුණට පර වෙනවා. ස්ථිර නෑ. ඊට පස්සේ කියනවා ඔබ බැස යන සඳ නම් මේ බැහැලා යන හඳක් නම් ඊට ඔබ පර වෙන මල නම් පර වෙන මලක් නම් කොහොමද රැකගන්නේ? රැකගනිමිද කෙලෙසින්. ඔබ බැස යන සඳ නම් බැහැලා යන සඳක් නම් පර වෙන මලක් නම් කොහොමද රැකගන්නේ කියලා කියනවා. ඉතින් මෙතන තමයි දැන් මෙතන තමයි අනිත්‍ය ලක්ෂණය පෙන්වන්නේ මේ ගීතයේ. මේ ස්ථිර නෑ බැහැලා යනවා නම් පර වෙනවා නම් කොහොමද බං මේක සඳ බැහැලා යන්නේ නැති වෙන්න දැසින් නවත්තන්නේ? කොහොමද මං මල පර වෙන්නේ නැති වෙන්න අත් දෙකෙන් නවත්ත ගන්නෙ? එතකොට හඳ කවදාවත් බැහැලා යන්නේ නැත්තම් හරි ප්‍රශ්නයක් නෑ, දුකක් නෑ. මලක් පිපිච්ච මලක් පර වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නෑ, දුකක් නෑ. හැබැයි මේ නැගගෙන ආපු හඳ, මේ ලස්සන හඳ බැහැලා යනවා. එතකොට ඔන්න දුකයි. ලස්සනට පිපිලා තියෙන මල පර වෙනවා. අන්න දුකයි. මේ අනිත්‍ය නිසා, ස්ථිර නැති නිසා දුකයි. නවතාලන්නට බෑ. පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ. ඔබ බැස යන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින්.
බැස යන සඳ දැසින් නවතාලන්නට බෑ පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ ඔබ බැස යන සඳ නම් ඔබ පරවෙන මල නම් රැකගනිමිද කිසිම ඊළඟ පද ටික තමයි නන්නා දුනන දෙසින ගිමනට සිසිල රැගෙන අවුදින් සිරුරේ දැවටි පවනැලි රහසේ හැරයයි. අන්න එතන තියෙන ආධ්‍යාත්මික පැත්ත. මේක කියන්නේ නන්නා දුනන දෙසින, ඒ කියන්නේ දන්නේ නැති පැත්තකින්. නන්නා දුනන කියන්නේ හඳුනන්නේ. දෙසින කියන්නේ දිශාවකින්. දන්නේ නැති, ඒ කියන්නේ නිශ්චයක් නැති දිශාවකින් ගිමනට සිසිල රැගෙන, ඒ කියන්නේ මහන්සියට සිසිලසක් රැගෙන අවුදින් සිරුරේ දැවටි. ඒ කියන්නේ මෙතන අවුදින් කියන්නේ ඇවිදින් කියන එක. කියන්නේ නන්නා දුනන දිශාවකින් මහන්සියට සිසිලක් රැගෙන ඇවිදින් සිරුරේ දැවටි, මේ ඇඟේ හැප්පෙනවා. පවනැලි රහසේ හැරයයි. පවනැලි රහසේ හැරයයි කියලා කියන්නේ ඒ ඇඟේ හැප්පිච්ච හුළඟ රහසෙම යනවලු යන්න. ඒ කියන්නේ අපිට කියන්න නැතුව, Tamanට කියන්න නැතුවම ඒ හුළඟ යනවලු. අන්න එතන හරි ලස්සන අධ්‍යාත්මික පැත්තක් තියෙනවා. මේ හුළඟ ආවට, ඒ කියන්නේ හුළඟ එන දිශාව හොයන්න බෑ. එක පාරම නෙන්නේ, කොයි පැත්තෙන් එනවද දන්නේ නැහැ. ඒ සුළඟ ඇවිල්ලා මේ ඇඟේ හැප්පිලා අර තියෙන වෙහෙස මහන්සිය දුරු කරනවා. දුරු කරලා ඒ ආපු හුළඟ රහසේම හැරදාලා යනවා. රහසේම අපිව දාලා යනවා. අන්න එතන තියෙනවා අධ්‍යාත්මික පැත්ත. මොකද්ද? මේ ආවට මෙයා එනවා. කවුද හුළඟ? මෙයා එනවා. ඇවිල්ලා අර මේ වෙහෙස නේද? වෙහෙස මහන්සිය දුරු කරලා එයා ආපහු යනවා. එයා ඉන්නේ නැහැ. එයා ආවට ඉන්නේ නැහැ. අනිත්‍යයි. ඉතින් මෙයා එනවා. මෙයා එන්නේ කියලා නෙමෙයි. හැබැයි ඇවිල්ලා වෙහෙස නිමනවා. හැබැයි යන්නෙත් කියලා නෙමෙයි. එන්නේ කියලා නෙමෙයි. වෙහෙස නිමනකොට සතුටුයි. කියන්නේ නැතුව යනකොට හරි දුකයි. අන්න ඒ වගේ තමයි අපේ සිතට යම් යම් ආස්වාදයන් එනවා. යම් යම් දේවල් දැකලා, ඇහිලා, දැනීලා, හිතිලා අපේ සිතට ආස්වාදයන් එනවා. ඒ ආස්වාදයන් ආවම අර තිබ්බ දුක නැති වෙනවා. හැබැයි මේ ආස්වාදය අපිට කියන්නේ නැතුවම යනවා. එතකොට ආපහු දුකයි. දෙසින කිමනට සිසිල රැගින් ඔවුදින් සිරුරේ දැවටි පවනැලු රහසේ හැරයයි ඔබේ සුළඟ වගේ නම් රඳවා ගන්නද කිලිසින් ඔබ ඒ සුළඟ වගේ නම් රඳවා ගන්නද කිලිසින් මන්දාකිනිය ගලන නිසසල රැයක මැවෙන තරුමල් අහසේහි නැහි
මැදියම් අඳුරේ සැඟවේ ඔබ ඒ අහස වගේන හඳුනා ගන්නද කෙලෙසින්. සමාවෙන්ඩුවනි අර ගීතයක රසයක් එන විදිහට නම් මට ගායනා කරන්න බැහැ. මොකද රාගය කියන එක ඒ ෆීලිංස් එක නෑ දැන්. වයසක හින්දා වෙන්න ඇති. එතකොට මන්දාකිණිය කියලා කියන්නේ රැට අහසේ අර දිස් වෙන තරු පන්ති වලට තරු ගොඩාක් එක තැනක තියෙනකොට ඒකට මන්දාකිණිය කියලා කියන්නේ. ඉතින් තරු පායන්නේ සාමාන්‍යයෙන් අර පායන කාලෙටනේ. එතකොට අහස ගොඩාක් නිල් පාටයි. එතකොට ඒ නිල් අහසේ තමයි ගොඩාක් මේ තරු මේ තියෙනවා. අර ගොඩාක් තරු එකට තියෙන තැනකට තමයි මේ මන්දාකිණිය කියලා කියන්නේ. ඉතින් අඳුරු වලාකුළු නැති නිසා හරි ලස්සනයි අහස. ඒතර මන්දාකිණිය ගලන කියලා කියන්නේ මේ මන්දාකිණි අර නිකන් අර තරු ගලනවා වගේ නිකන් මේ ඒක කියන පාවෙනවා වගේ තරු. ඒ අහසේ තරු පායනවා වගේ. ඒතර නිසසල රැයක මැවෙන මේ මන්දාකිණි මැවෙන්නේ මේ නිස්කලංක රාත්‍රියේ. එතකොට තරු මල් අතරේ හින ඒ කියන්නේ තරු අතරේ හින හෙනවා මේ මන්දාකිණි කියන්නේ තරු ගොඩාක් එකතු වෙච්ච එකක්. ඒක හරි දීප්තිමත්. ඊළඟට මේ මැදියම් අඳුරේ සැඟ වෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ රෑ මැදියම් අඳුර කියලා කියන්නේ රෑ 1ට يعني 12ට 1ට වගේ වෙනකොට මේ ඒ අහසේ තියෙන අඳුරේ මේ තරු නැති වෙලා යනවා. ඒ මන්දාකිණි නොපෙනී යනවා. ඒක තමයි මේ කියන්නේ. එතකොට ඔබ ඒ අහස වගේ නම් අහස කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ වැස්ස නැති අඳුරු වලාකුළු නැති බොහෝම නිස්කලංක රාත්‍රියක ඒ අහසේ හැදෙනවා මන්දාකිණි. මේ ගැඹුරු ධර්මයක් මේ තියෙන්නේ. මන්දාකිණි කියලා කිව්වේ අපි කිව්වේ ගොඩාක් තරු එකතු වෙච්ච තැනක්. මේ ගොඩාක් තරු එකතු වෙච්ච ස්වභාවයක් මේ මතුවෙන්නේ තරු තව විසිරිච්ච තරු අතරේ. මෙන්න මේක විශාල ධර්මතාවයක්. මොකද්ද? අපේ හිත සමහර වෙලාවට බොහෝම මේ නිස්කලංකයි. ඒ කියන්නේ තනියෙන් ඉන්න වෙලාවට කවුරුත් නැතුව හුදකලාවේ ඉන්න වෙලාවට පාළුවේ හුදකලාවේ ඉන්න වෙලාවට හිත හරි මේ අර මේ හුදකලයි. ඒ කියන්නේ ඒක හරියට අර මේ නිසසල රාත්‍රියක තියෙන අහස වගේ. හොඳ පැහැදිලි හැබැයි. අඳුරු නෑ. දුක නැති වෙලාවක් නේ හිතේ දුකක් නෑ. බොහොම හුදකලයි, නිසංසලයි, පාළුයි. හැබැයි හොඳට මේ හිත ඒ වෙලාවට පැහැදිලි. අර අහස වගේ හිත පැහැදිලි. ඒ වෙලාවට අර සිතුවිලි එනවා. අර තරු කැට ඇති වෙලා තරු මැවෙනවා වගේ, තරු ඇවිල්ලා තියෙනවා වගේ සිතුවිල්ලක් දෙකක් එනවා. ඔය අතරේ සමහර වෙලාවට සිතුවිලි පොකුරු වෙනවා මන්දාකිණි වගේ. හැබැයි මේ සිතුවිලි ස්ථීරව තියෙන්නේ අර මන්දාකිණි මැදියම් අඳුරේ සැඟවිලා යනවා වගේ. මේ එකක් දෙකක් එන සිතුවිලි වගේම පොකුරු පිටින් එන සිතුවිලිත් අතුරුදහන් වෙනවා. ඔබ ඒ අහස වගේ නම් මේ සිත ඒ අහස වගේ නම් හඳුනා ගන්නද කෙලෙසින් මේ සිතුවිලි මවන සිතුවිලි අතුරුදහන් කරන අර මේ සිත අර තරු මවන මන්දාකිණි මවන තරු අතුරුදහන් කරන මන්දාකිණි අතුරුදහන් කරන අහස වගේ නම් කොහොමද මේක හඳුනාගන්නේ? කොහොමද තේරුම් ගන්නේ? මේ සිත කියන්නේ මොන වගේ එකක්ද කියලා කෙසේ තේරුම් ගන්නද කියලා තමයි කියන්නේ. බැස යන සඳ දැසින් නවතාලන්නට වේ
පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ ඔබ බැස යන සඳනම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද ලේසින් සසල රැත මැවිත් තරු මල්ලඹරෙකි නැහි මෙදියම් අඳුරේ සැඟවෙයි ඔබ ඒ අහස වගේ නම් අඳුනා ගන්නද කෙලෙසින් ඔබ ඒ අහස වගේ නම් අඳුනා ගන්නද කෙලෙසින් කොහොමද හඳුනාගන්නේ? එතකොට මේ සිත මගේ නම් නේද? සිත මම නම් සිත මගේ ආත්මය නම් මට පුළුවන් වෙන්න ඕනේ මෙයාව පාලනය කරගන්න. මට පුළුවන් වෙන්න ඕනේ මෙයාව හඳුනා ගන්න. මට පුළුවන් වෙන්න ඕනේ මේ හිතේ ස්වභාවය ස්ථිරව පවත්වන්න. එහෙම වෙන්නේ මට බෑ මෙයා හඳුනා ගන්න. මට මෙයා ස්ථිරව පවත්වන්න බෑ. මට මෙයා වෙනස් වෙන්නේ නැතිව විදිහට මට ඕනි විදිහට පවත්වන්න බෑ. එහෙනම් මේ සිත මමද? මේ සිත මගේද? මේ සිත මගේ ආත්මයද? එහෙනම් මේ සිත අනාත්මයි. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. අනාත්මයි. ඒක හරියට අහස වගේ. අහස ස්ථිරව තියන්න බෑ. අහස කියන දේ ස්ථීරව මෙන්න මෙතනයි අහස තියෙන්නේ කියලා තියන්න බෑ. අහස මේ වගේ එකක් කියලා කියන්න බෑ. අහස කියන දේ අඳුරුයි. හැබැයි අහසේ හැඩය, අහසේ ප්‍රමාණය නේද? අහස කියන්නේ අඳුරුයිනේ. සාමාන්‍යයෙන් උන තර්කගෙන අහස කියන්නේ එළියයි කියලා. එළිය අහසට එළිය වැටෙන්නේ හිරු නිසා. හිරු කිරණ නිසා. මේ හිරු කිරණ රූපවල වැදිලා වස්තු රූපවල වැදිලා පරාවර්තනය වෙන නිසා තමයි අහස එළිය. නැත්නම් අහස අඳුරුයි. හැබැයි හැඩයක් නැති, ප්‍රමාණයක් නැති, දිශාවක් නැති, ස්ථීර වූ ක්‍රමයකට පවතින්නේ නැති දෙයක්. ඒ වගේ තමයි හිත කියලා කියන්නේ. අනාත්මයි. එනම් මේ ගීතයෙන් මනාව පෙන්නනවා සෝභා දහම තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය. තෙරුවන් සරණයි.